APY ප්‍රෙස් සේව YouTube නාලිකාවේ අපි ඔන්න ආවා අනුරාධපුර තිරප්පණේ ප්‍රදේශයට ආහාර විජනන ශාස්ත්‍රයේ දිගු ගමනක් යන්න උත්සාහ කරන එක්තරා දිරිය කාන්තාවක් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා තමන්ගේ නිවසේ මේ ව්‍යාපාරය මේ විදිහට ආරම්භ කරලා දැන් මේ කරගෙන යන ආහාර විජනන ව්‍යාපාරයේ ගැන මේ ලෝකෙට කියලා දෙන්න තමයි අද අපි ආවේ. ඉතින් මේ දිරිය කාන්තාව තමන්ගේ ශක්තියෙන් නැගිට කොහොමද කියලා අපි එතුමියත් එක්ක කතා කරලා බලමු. අපි අද ඇවිල්ලා ඉන්නේ ආහාර විජනන ශාස්ත්‍රයේ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ව්‍යාපාරයෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්න අනුරාධපුරයේ තිරප්පණේ ප්‍රදේශයේ ඉන්න මේ අජන්ත මහත්මයා හම්බ වෙන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් අජන්ත මහත්මයා ආයිබෝන් ඔයාගේ ව්‍යාපාරය ගැන අපි අද මුළු ලෝකෙටම කියන්න තමයි හදන්නේ. ඉතින් අතරම අපි දැනගත්තා ගොඩක් විස්තර දැනගෙන ආවේ අජන්ත මහත්මියගේ මේ ව්‍යාපාරය අපිට කියන්න අජන්ත මහත්මිය ඔයා කොහොමද මේ ව්‍යාපාරය මොන විදිහෙන්ද කරගෙන යන්නේ දැනට පටන් ගන්න කොහොමද ඔයාලට ශක්තියක් වෙන කවුරුත් ඉන්නවද කොහොමද ඔයාගේ ව්‍යාපාරය පටන් ගත්තේ කියලා පොඩ්ඩක් විස්තරයක් අපිට කියන්න. මම 2019 පත්තරයකින් තමයි දැක්කේ සීනි කෙසෙල් ලම්ුවෙන් වේලලා ඒක ෆාම් පිටි වෙනුවට ආදේශකයක් විදිහට කෙසෙල් පිටි වලින් කෑම හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මේක කරලා රෙජිස්ටර් නම් ව්‍යාපාරික සාතිකය ගන්න යනකොට ඒක කිසිම දැනගත්තා මේ අවුවේ වේලකුවා මේ ආහාරවල ගුණ විනාශ වෙනවා කියලා. ඊට පස්සේ පසුදස්සන තාක්ෂණික ආයතනයෙන් පුහුණුවක් ලබාගෙන මේ කරගෙන යද්දී අපිට කණ්ඩායමක් විදිහට මැෂින් ලබා දෙන වැඩසටහනක් ආවා. ඒ හරහා මම ඉල්ලීමක් කරලා අපේ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් හිටියා ධර්මප්‍රිය මහත්මයා. ඒ මහත්මයා හරහා මට පළාත් සභාවේ පළාත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුවත් තිරප්පණේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුෂ්කර්ම උපදේශකතුමාගේ උදව්වෙන් අපේ කණ්ඩායමට මැෂින් 5ක් හම්බුණා. මමත් තවත් කාන්තාව 4 දෙනෙක් එක්කරගෙන තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඔබතුමිය දැන් කිව්වා තවත් කාන්තාවන් 4 දෙනෙක් එකතු කරගෙන මේ කරන්නේ. ඒ කියන්නේ ඔබතුමිය මේ ව්‍යාපාරය ආරම්භ කරලා කරගෙන යන්නේ කණ්ඩායමක් හැටියට. ඒ කණ්ඩායමේ අනිත් සමාජිකාවෝ දැන් අපි ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි මේ කණ්ඩායමක් හැටියට කරගෙන යනවා නම් එතකොට මේ කණ්ඩායමේ ඔබතුමියද මේ කණ්ඩායම මෙහෙවන්නේ? එතකොට ව්‍යාපාරයේ ඔබතුමිය ඒගොල්ලෝ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ එහෙම එකතු වෙලාද මේ විදිහ කරගෙන යන්නේ මේ ව්‍යාපාරය? මම තමයි මේ දැනුම හොයන්නේ. ඇස්සීම දෙකilla ඇවිල්ලා මගේ කණ්ඩායමට කියලා දෙනවා. එයාලගේ උදව් ඇතුව තමයි මේ ගමන යන්නේ. හරි. එතකොට අපි අඳුනගමු මෙතන ඉන්නවා අනිත් කණ්ඩායමේ අනිත් සමාජිකයෝ දෙන්නෙක්. මුලින්ම කතා කරනවා මේ සමාජිකයෝ කියන ඔබතුමියගේ නම මොකද්ද? තක්ෂිලා සෙවන්ති. ඔබතුමිය? මම නන්දා ජයසිංහ. නන්දා ජයසිංහ. ඉතින් අජන්ත මහත්මියගේ දැනට මේ ව්‍යාපාරය කරගෙන යන මේ ව්‍යාපාරයේ ඒගොල්ලෝගේ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ දෙන්නෙක් ඉන්න මෙතන තව සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න මේ වෙලාවේ මෙතන ඇවිල්ලා නැහැ. නමුත් එතකොට මේ අපි දකිනවා මේගොල්ලෝ ව්‍යාපාරය පටන් අරන් බටකොළ විද්‍යාලයන්ට මේ විදිහට මේ කණ්ඩායමේ 5 දෙනා බටකොළ විද්‍යාලයන්ට 5ක් මේ විදිහට අරන් අද දැන් අපි මේ එන වෙලාවේ මේගොල්ලෝගේ මේ ව්‍යාපාරයේ මේ යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා. අජන්ත මහත්මිය මම ඔබෙන් අහන්න කැමතියි මේ යන්ත්‍රේ මොනවද ඔබ දැන් මේ වෙනකොට දාන්නේ? ඉදුරු සීනි කෙසෙල්. ඔව් මේ අජන්ත මහත්මිය මේ යන්ත්‍රේ දැන් ඉදුරු සීනි කෙසෙල් විජනනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඉදුරු සීනි කෙසෙල් අපි දන්නවා දැන් ආහාර විජනන ශාස්ත්‍රයේ පළතුරු ආහාර එළවලු පළතුරු වර්ග රසක් විජනනය කරන්න පුළුවන්. ඉතින් අජන්ත මහත්මිය මේ යන්ත්‍රය දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉදුරු සීනි කෙසෙල් විජනනය කරනවා. මොකද අපි දන්නවා අද වෙළඳපොලේ ආහාර කල් තබා ගැනීමට මේ විදිහට විජනනය කරලා සාදා ගන්නදී පළතුරු වලට මොනතරම් තැනක් තියෙනවද කියලා ඒ ආකාරයට මේ සීනි කෙසෙල් විජනනයට ලක් තමයි මේ මැෂින් එකේ දාලා තියෙන්නේ. හරි අජන්ත මහත්මිය මේ මැෂින් එක මොනවද ඔබතුමිය දාලා තියෙන්නේ? කරපිංචා කොළ. කරපිංචා කොළ. ඇත්තටම අපි දන්නවා කරපිංචා කියන්නේ ශ්‍රී ලංකාවේ ඇතුළත ගොඩක් වටිනා ඖෂධයක්. ඖෂධයක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් කරපිංචා තමයි මේ මැෂින් එකට දාලා තියෙන්නේ. අජන්ත මහත්මිය කරපිංචා තේ එකක් නිෂ්පාදනය කරනද කරපිංචා පවුඩර් එක මේ විදිහට හදන්නේ. දෙකම කරන්න බෑ. ඔව් හරි. එතකොට මේ යන්ත්‍රයට අජන්ත මහත්මිය අතුලත් කරලා තියෙන්නේ මොනවද? වම්. එළවලු වර්ගයක් අජන්ත මහත්මිය මේ මැෂින් එකට දාලා දෙනවා. වම්බටු විජලනයට ලක් කරලා තිනවා මේ මැෂින් එකේ. ඉතින් අපිට දකින්න තවත් මැෂින් එකක් මේක මොනවද දාලා තියෙන්නේ? මුරුංගා. පිළිකා කාරක පිළිකා සෛල නසන විශේෂ වර්ගයක් තමයි මුරුංගා කියන්නේ. ඉතින් මුරුංගා කොළ විජලනයට ලක් කරලා තිනවා. මේකේ මුරුංගා පවුඩර් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විදිහට මුරුංගා ටී එකක් හැදෙන මේකේ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදිහ තමයි අජන්ත මහත්මිය මේ ව්‍යාපාරේ කරගෙන යන්නේ. දැනට යන්ත්‍ර 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ යන්ත්‍ර 4 අපි දැක්කා ඔය විදිහට හැමදේම දාගෙන. ඉතින් මේ අජන්ත මහත්මියගේ මේ ව්‍යාපාරේ අජන්ත මහත්මිය මේ කොහොමද මේ මුරුංගා අපි කියමු මුරුංගා කියලා කොහොමද මේක අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? කණ්ඩායම වශයෙන් දැන්නාම ජෝයිජන්තය මධ්‍යස්ථානයේ උදව් කරනවා. ඒ හරහා ඒ වගේම දැන් අපිට අපේ ළඟම ඉන්නේ අපේ ගෙදරයි. ඊළඟට ගමේ අය. ඊළඟට ප්‍රදේශයේ අය. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සියලුම ආහාර මේ ඒ විදිහට ගමේ අයට ප්‍රදේශයේ අයට අලෙවි කරන්නත් ප්‍රදේශයෙන් පිට කොළඹ ප්‍රදේශයටත් අවස්ථාවක් આવොත් පිටරටත් අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. අජන්ත මහත්මිය කියනවා ඉතින් අතරම කොළඹ ප්‍රදේශය වගේ ලංකාවේ ජනාක ඉන්න නාගරික ප්‍රදේශයක් තමයි කොළඹ. ඒ කියන්නේ ඒ වගේ නාගරික ප්‍රදේශ වලට එතුමිය බලාපොරොත්තුවක් තියෙනවා මේ නිෂ්පාදන අලෙවි කරන්න. ඒ වගේම එතුමියගේ තවත් උත්සාහයක් තියෙනවා විදේශ රටවල් වලට අලෙවි කරන්න. ඉතින් මම මෙතනින් අතරම අපේ විදේශගත අපේ ශ්‍රී ලාංකිකයන් ගොඩක් දැනුවත් මේ වගේ ආහාර විජලනයට ලක් කරපු ආහාර මොනතරම් වැදගත් වෙනවද? ඒ වගේ තියෙන ගුණ මොනවද? ඒවා මොන ලෙඩ රෝග වලට පාවිච්චි කරනවද? ඒ වගේ දේවල් ගොඩක් අය දැනුවත්. ඉතින් මම අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉන්නවා නම් ඉල්ලනවා අජන්ත මහත්මිය සම්බන්ධ කරගෙන අපි මේ තිරේ සඳහන් කරන අජන්ත මහත්මිය දුරකථන අංකය එතුමිය සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් තමයි එතුමිය මීටින් ඉදිරියට තවත් නිෂ්පාදන ගොඩක් හඳුන්වා දෙන්න සූදානම් ඉන්න බව එතුමිය පවසනවා. ඉතින් එතුමියගෙන් මේ විජලිත ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට ඔයාලට පුළුවන්. ඉතින් ඒකට අජන්ත මහත්මිය හා සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අජන්ත මහත්මියගේ කණ්ඩායමේ තවත් සමාජිකාවක් එක්ක අපි කතා කරමු. ඉතින් මේ නන්දමති මහත්මිය නන්දා ජයසිංහ මහත්මිය ඔබතුමිය අජන්ත මහත්මියත් සමග කණ්ඩායමට සම්බන්ධ වෙලා ඔබතුමිය මොනවද හිතන්නේ අජන්ත මහත්මිය මේ ඔයාලත් මෙහෙවගෙන මේ අරගෙන ව්‍යාපාරය නංගි තමයි දැනුම හොයන්නේ. ඊට පස්සේ නංගි දැනුම හොයලා අපිට ඇවිල්ලා කියනවා. ඉතින් කුඩා කණ්ඩායමක් වශයෙන් අපිට කීයක් හරි හොයා ගන්න පුළුවන් අක්කේ මෙහෙම කරමු කියලා ඉතින් නංගි කියනවා. ඉතින් අපි හිතුවා ඒක ඇත්ත, ඒක හොඳයි. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් හරි වටිනවා. දැන් මේ කාලේ ටික ගොඩක් වටිනවා. ඒ නිසා මේ මම හිතුවා ඉතින් නංගිට සහයෝගය දක්වන්න. එහෙම තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපිට දැනුම නංගිගේ තමයි. එයා අපිට ඒව සපෙන්නේ. ඔව්. ඇත්තටම මමත් මේ වගේම ව්‍යාපාරයක් කරන එතකොට මේ APY Press YouTube නාලිකාව හැටියට ඔබතුමියලා මේ ධර්ම උත්සාහනවත් සුබපතනවා ඉස්සරහට ගමනක් යන සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපි අනිත් සමාජිකයන්ට මේ වගේ විස්තර ටිකක් අහලා බලමු. එතුමියගේ අදහස් මොකක්ද කියලා මේක. මේ ඉන්න අජන්ත මහත්මියගේ කණ්ඩායමේ අනිත් සමාජිකාව ඔබතුමිය නම මොකක්ද? තාක්ෂිලා සේවන්ති. හරි තාක්ෂිලා. දැන් අජන්ත මහත්මිය මේ ව්‍යාපාරේ මේ විදිහට මේ අන්තර අරගෙන ඔයාලව සම්බන්ධ කරගෙන මේ විදිහට කරගෙන යනවා. එතකොට ඔබතුමියට මොකද්ද තියෙන අදහස මේ ව්‍යාපාරේ? දැනුම හොයන්නේ පුංචි. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් විදිහට යන්න සමගින් කියලා ඉස්සරහින් බලාපොරොත්තු වෙනවා. එතකොට තාක්ෂිලා කියන්නේ තමන්ගේ ඥාති දියණියක්. ඒකට අජන්ත මහත්මයාගේ ඥාති දියණියක්. ඉතින් මේගොල්ලෝ එක කණ්ඩායමක් විදිහට තමයි මේ පුංචි ව්‍යාපාරේ පටන් අරගෙන කරගෙන යන්නේ. ඉතින් තාක්ෂිලා මහත්මියත් කියන්නේ අපි මේක කොහොමද ඉස්සරහට යනවා කියලා. ඉතින් ඇත්තටම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න කියලා APY Press වැඩිද අපිත් කියනවා. මොකද අපිත් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න අය. එතකොට මේගොල්ලොන්ගේ උත්සාහයෙන් මේගොල්ලෝ මේ යන ගමන සාර්ථක වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මම හැමෝම ඉල්ලනවා මේ ව්‍යාපාරයේ හා සම්බන්ධ ඔයාලට අවශ්‍ය දේවල් මේ අජන්ත මහත්මියගෙන් මිලදී ගන්න පුළුවන්. අජන්ත මහත්මිය එන්න මේ ළඟට බදන්න දෙන්න. ඔබතුමිය කියන්නේ දැන් ඔබතුමියගේ මේ ව්‍යාපාරේ කරනවා.
මේ ව්‍යාපාරයෙන් ඔබතුමියගේ නිෂ්පාදන මිලදී ගන්නවා නම් කෙනෙක් ඔබතුමිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබතුමියගේ දුරකථන අංකය කියන්න. 077යි 28යි 93යි 026. ඔව්. අජන්ත මහත්මියගේ දුරකථන අංකය 077යි 28යි 93යි 026. ඒ නම්බරේ අජන්ත මහත්මිය සම්බන්ධ කරගෙන අජන්ත මහත්මියගේ විචලිත ආහාර ඔයාලට මිලදී ගන්න පුළුවන්. ලෝකයේ ඕනම තැනක ඉන්න ඕනම කෙනෙකුට අජන්ත මහත්මියගේ විචලිත ආහාර මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අජන්ත මහත්මිය මේ විදිහට දැන් මේ ආරම්භ කරලා තියෙන නිෂ්පාදන කීපයක් ඉදිරියේදී මෙතුමිය තවත් නිෂ්පාදන රසක් හඳුන්වා දෙන්නට නියමිතව තිබෙනවා. ඒ හඳුන්වා දෙන හැම නිෂ්පාදනයක් එක්කම මෙතුමිය ඉදිරියට යන ගමනේදී අපිත් YouTube නාලිකාවක් හැටියට මෙතුමිය පස්සෙන් ඇවිල්ලා මෙතුමියගේ නිෂ්පාදන ලෝකෙට මේ විදිහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතුමියලාගේ මේ කණ්ඩායමේ මේ වීඩියෝ එක අපි ඔයාලට අද බලන්න දුන්නා වගේම ඔයාලා මේ වීඩියෝ එක හරහා මෙතුමියගේ මේ ව්‍යාපාරේ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙතුමිය සම්බන්ධ කරගන්න. ඒ වගේම අපි අජන්ත මහත්මිය සමග තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අපි අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.